හායි කොහොමද හැමදෙනාම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මම අද අලුත් vlog එකක් අරගෙන ආවා. අපේ චූටි මණිකට අවුරුදු 3ක් සම්පූර්ණ වුණා මාර්තු මාසෙට. ඉතින් එයාගේ MMR වැක්සින් එක දෙන්න අපි එක්කගෙන ගියා සෞදි වල අල්හසා සිටි එකේ හොස්පිටල් එකකට. ඉතින් අපි ගියේ අල්මූසා හොස්පිටල් එකට. ඉතින් මතක සටහනක් විදියට මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අරන් තියාගත්තා. කවදාම හරි දවසක එයාටත් බලන්න. ඉතින් මම කලින් වීඩියෝ වල ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඇති. අපි ඉන්නේ සෞදි වල හරාත් සිටි එකට ආසන්නම නාඩික් සිටි එකේ. ඉතින් මම කලින් කියලා ඇති අපි ඉන්න සිටි එක ප්‍රසිද්ධම මිල්ක් ෆැක්ටරි එකකට. ඉතින් මේ තියෙන්නේ අපි යන පාරේ අපිට හම්බෙන කාන්තාර ප්‍රදේශය. ඉතින් අද බබාට බේත් එකක් විදගෙන shopping යන්නත් එක්ක තමයි ආවේ. ඉතින් බබාට බේත් එක විද්දට පස්සේ මොන වගේ තත්ත්වයක් උදා වේද කියලා දන්නේ නැති නිසා ටිකක් බයෙන් තමයි අපි හිටියේ. මේ තියෙන්නේ අල්හසා සිටි එකේ තියෙන අල්මූසා හොස්පිටල් එක. ඉතින් අපි කලින් දවසකත් වැක්සින් එක ගන්න ආවා. රාමසාන් වලට ડોක්ටර්ස්ලා හිටියේ නැහැ. ඉතින් මෙතනින් අපොයින්ට්මන්ට් එක දාගෙන තමයි ડોක්ටර් නීට් වෙන්න යන්න ඕනි. ඉතින් අපේ අපොයින්ට්මන්ට් එක තිබුණේ හවස 4ට. මම ගොඩක්ම වීඩියෝ කරන්න ගියේ නැහැ වැක්සින් එක දෙන ඒවා. මොකද මෙහි නීති රීති ටිකක් තදයි. ඒ නිසා මට පුළුවන් ටික හොස්පිටල් එක ඇතුලේ මම වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තේ ඒකයි. ඉතින් මේ විදිහට අපි 4 වෙනකම් ටිකක් වෙලා හිටියා. අපි කලින් තමයි හොස්පිටල් එකට ගියේ. ඉතින් ළඟපාතකදී වැක්සින් එකක මතකයක් බබාට තිබ්බේ නැති හින්දා වැක්සින් එක විදිනකන් හරීම සතුටින් තමයි හිටියේ. ඒ වගේම ඉතින් වැක්සින් එක විදිනකොට ටිකක් ඇඬුවා. ලොකුවට කියන්න තරම් ගැටලුවක් අමාරුවක් උනේ නැහැ බබාටත්. අවුරුදු 3 වැක්සින් එක MMR වැක්සින් එක. ඉතින් බබත් එක්ක අපි සෞදියාවේ බබාට මාස 10කින් විතර වගේ. ඉතින් අපි සෞදි වල ප්‍රොසෙස් එකට අනුව නෙමෙයි වැක්සින් දුන්නේ බබාට ලංකාවේ විදිහට. ඉතින් මේ තියෙන්නේ බබාට බේත් එක විදින වෙලාවේ මම ගත්ත ෆොටෝ එකක්. මේක විතරයි මට මතක සටහනකට ගන්න පුළුවන් වුණේ. ඉතින් මෙතනින් මේ තියෙන ෆාමසිය හොස්පිටල් එකේ අපි මෙතනින් බේත් එක අරගෙන ඊට පස්සේ ගියේ නෙස්ටෝ හයිපර් මාකට් එකට. ඉතින් බබාට ලොකු ගැටලුවක් උනේ නැහැ මම මුලින් කිව්වා වගේ. ඒ වෙලාවේ චුට්ටක් ඇඬුවා. ඊට පස්සේ අර යථා තත්ත්වයටපත් වුණා. ඉතින් මේ ඉන්නේ අපි නෙස්ටෝ හයිපර් මාකට් එක ඇතුලේ. ඉතින් හැමදාම වගේ එයාට කාඩ් එකක් ඕනි දැන්. අපි ගෙනියනවා වගේම බඩු දාගෙන යන්න. ඉතින් හයිපර් මාකට් එකේ ඔෆර්ස් එහෙමත් දාලා තිබුණා. ඉතින් දැන් නම් රාමසාන් ඉවරයි. ඒ වුණාට සෞදි වල මෙහි හයිපර් මාකට් වල ගොඩක් වෙලාවට ග්‍රොසරිස් වලට ඔෆර්ස් දානවා.
ඉතින් මේ විදිහට තමයි අපේ අද දවස ගෙවිලා ගියේ. ඉතින් මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරගෙනම යන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අලුතින් channel එකට එකතු වුණ ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාටත් ඔයාට ගොඩාක් ස්තුතියි. මේ වෙලාවේ මගේ වීඩියෝ එක බලන ලංකාවාසී මගේ ආදරණීය යාළුවෝ වගේම වෙනත් රටක ඉඳලා මගේ වීඩියෝ එක බලන ආදරණීය යාළුවෝ හැමදෙනාටම උදා වෙන සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් ඔයාට සුබ දවසක්.